ඉස්කෝලේ යන කාලේ ගේ සෙක්ස් කලා. ඒ නිසා මං ගේ කෙනෙක් වෙලාද. මං ඉස්කෝල යන කාලේ අයියල වගේයක් මාත් එක්ක ගේ සෙක්ස් කලා. මම හොඳින් විනෝද වුණා. දැන් කැම්පස් යන්න සිලෙක්ටලා ඉන්නේ. ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා ඉඳලත් නෑ. මං ගේ කෙනෙක්ද කොහොමද දැනගන්නේ? ප්‍රශ්නය යොමු කරලා තියෙන්නේ කැම්පස් සිලෙක්ට් වෙච්ච තරුණයෙක් කියන අවුරුදු 20ක විතර තරුණයෙක්. එයාට පාසල් යන කාලේදී එයාගේ එක්ක අයියලා වගේක් ගේ සෙක්ස් කරා කියලා. ඉතින් ඒක හින්දාද එයාගේ කෙනෙක් වෙලා තියෙන්නේ කියන එක ගැන දැනගන්න. ඒ වගේම එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා හිටියේ නැහැ කියලාත් මෙයා සඳහන් කරලා තියෙනවා. මෙතනදී අපි බලන්න ඕනේ කවදාක්වත් කවුරු හරි කෙනෙක් එක්ක ලිංගික ක්‍රියාවක යෙදුණා කියලා. නැත්තම් ගේ සෙක්ස් නැත්තම් සමාන ලිංගික පුද්ගලයෙක් එක්ක ලිංගික ක්‍රියාවලියක් යෙදුණා කියලා. නැත්තම් එහෙම දැන් පාසල් යන කාලේ කියන ඔය කියන වයසේ ටීනේජ් වයස කියන්නේ හුඟක් වෙලාවට එක එක දේවල් අත්හදා බලන කාලේ. ඉතින් ඒ කාලේදී එහෙම ලිංගික ක්‍රියාවලියක් සිද්ධ වුණා කියලා ගේ කෙනෙක් වෙනවා කියන එක නම් හොයාගෙන නැහැ. නමුත් ලෝකයේ මෙහෙම දේවල් සිද්ධ වෙන්නේ කොහොමද කියන එකේදී බලලා තියෙන දේ තමයි හොයාගෙන තියෙන දේ තමයි තමාගේ ඇඟේ ඇතුලෙන් නැත්තම් තමයි ඥානමය විදිහට කෙටියෙන් තේරෙන විදිහට කියනවා නම් තමාගේ ඇඟ ඇතුලෙන් එන්නේ මේ හැඟීම. ඉතින් තමාගේ කෙනෙක්ද ස්ට්‍රේට් කෙනෙක්ද තමාව ආකර්ෂණය වෙන්නේ කාටද කියන එක. ආදරයකට නැත්තම් ලිංගිකව දීපණය වෙන්නේ කාටද කියන එක. ඉතින් එතකොට මේ පාසල් යන කාලේ ටීනේජ් වයසේදී මෙහෙම සිද්ධ වුණු ක්‍රියාවලියක් නිසා නැත්තම් කෙනෙක් එක්ක අයියලත් එක්ක මෙහෙම ලිංගික ක්‍රියාවලියට සිද්ධ වෙච්ච නිසා නැත්තම් ලිංගික උද්දීපනය ලැබපු නිසා යාගේ කෙනෙක් වෙනවා කියන එක මම හිතන්නේ දැන් නූතන සොයා ගැනීම අනුව සහ සමාජයේ තියෙන අලුත් කියවීමන විද්‍යාඥයන්ගේ සොයා ගැනීම අනුව අපි පිළිගන්නට බෑ. නමුත් ඉස්සර නම් එහෙම තමයි හුඟක් වෙලාට හිතාගන්න මම හිතලා ලංකාවේ තාමත් එහෙම මතයන් තියෙනවා මේ පුරුද්දට යන දෙයක් කියලා. ඉතින් පුරුද්දට යනවා වෙන දේවලුත් පුරුද්දට යන්න බෑ. එහෙමනම් ඉතින් පුරුද්ද ගැන කතා කරලා සුන්දර උත්තරයක් මම කියන්නම්. මේ එහෙ නැති ස්ට්‍රේට් අයවත් පුරුදු වෙන්න එපා අනිත් පැත්තට නේ. එහෙම නේද ස්ට්‍රේට් ලිංගික දෙයක් වෙන්නේ නැත්නම් විරුද්ධ ලිංගික දෙයක් වෙන්නේ පුරුද්දක් අනුව වෙන්න පුළුවන්. එහෙමනම් ඉතින් නැත්නම් ඒක අනිත් පැත්ත. අපිට පුළුවන් වෙන්න ඕනේ විරුද්ධ ලිංගිකව ක්‍රියාවලිය එහෙම ආකර්ෂණයක් තියෙන නැත්නම් විරුද්ධ ලිංගික ආකර්ෂණයක් තියෙන කෙනෙක්ට පුරුදු කරලා ගේ කෙනෙක් කරන්න. නැත්නම් ඔය විරුද්ධ ලිංගික දෙන හොඳ බුමනයිස කෙනෙක් කියමුක අපිට පිරිමි කෙනෙක් ඉන්නවා ගෑනු අයත් එක්කම ඉන්න කෙනෙක්. එයාව අපි පුරුදු කරනවා. එහෙම තින් පුරුද්දක් හැටියට වෙනවා කියන එක පිළිගන්නේ නැහැ. මම හිතන ඉස්සර පැරණි මත තිබුණා එහෙම දේවල් වෙනවා කියලා. නමුත් නූතන සොයා ගැනීම අනුව ඒක දී වෙන්න බෑ. මේකෙදි අලුත්ම සොයා ගැනීම තියෙන්නේ තමාගේ කියන්නේ අපි සරලව කියනවා. තමාගේ ඇඟ ඇතුලෙන් එන්නේ මේක. ඇඟ ඇතුලෙන් එන දේ අඳුනා ගැනීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මෙයා ඒතකොට ටීනේජ් වයසේදී මෙයාට අයියලත් එක්ක සෙක්ස් කරපු දෙයක් එක්ක. ඉතින් හොඳම දේ තමයි මේ වගේ හිතන මේ වගේ ප්‍රශ්නයක් තියෙන තරුණ ඔබට කියන දෙයක් තමයි ඔබ බලන්න ඔබව ආකර්ෂණය වෙන්නේ කාටද කියලා. ඔබට හැඟීම් එන්නේ කාටද කියලා. දැන් සාමාන්‍යයෙන් අවුරුදු 20ක වගේ කාලේ වෙද්දි ටීනේජ් වයසේ ඉඳන් මේ කාලේ වෙද්දි තමාගේ හැඟීම් උද්දීපන වෙලා තමාගේ ලිංගික නැමියාව නැත්නම් ලිංගික නැඹුරුතාවය like sexual orientation එක නැත්නම් sexually ආකර්ෂණය වෙන්නේ කාටද කියන එක දැනෙන කාලය. සහ ඒක වෙනස් වෙන්නත් පුළුවන් ඒ කාලය තුල තමා හඳුනා ගැනීම අනුව මොන වගේ දෙයක්ද වෙන්නේ කියන එක. ඉතින් මේ කාලය තුල තමාව ආකර්ෂණය වෙන්නේ කාටද කියන එක තමා හිතලා බලන්න. මොකද ඔබටනේ දැනෙන්නේ. මේක මේ ප්‍රශ්නේ අහන්න නැත්නම් මේක අහගෙන ඉන්න ඔබටයි දැනෙන්නේ. ඔබව ලිංගික උද්දීපනය වෙන්නේ කාටද? ඔබට ආදරයක් හිතෙන්නේ කාටද? පිරිමි කෙනෙක්ටද ගෑනු කෙනෙක්ටද මොනවා කෙනෙක්ටද කියලා ඔබටයි ඒක දැනෙන්නේ. සමාජයටවත් වටේ ඉන්න පුද්ගලයන්ටවත් නෙමෙයි. ඉතින් ඒකින්ද ඔබ තීරණය කරන්න ඔබ ආකර්ෂණය වෙන්නේ කාටද කියන එක. ඒක තුලින් ඔබට පුළුවන් ඔබ ගේ කෙනෙක්ද නැද්ද කියන එක හඳුනා ගන්න. දැන් මේ කියන තරුණයා දැන් කැම්පස් යන්න සිලෙක්ට් වෙලා කියලා කියනවා. කියන්නේ අවුරුදු 20 විතර ඔබ හිතන්න ඔබ ආකර්ෂණය වෙන්නේ කාටද කියලා. ඒකට ඔබව අඳුනාගත්තායින් පස්සේ ඔබට කමින් අවුට් උනායින් පස්සේ ඔබව අඳුනාගත්තා ඔබගේ ආකර්ෂණය වෙන්නේ මොකද්ද කියන එක ඔබගේ හැඟීම් වෙන්නේ කාටද කියන එක ඔබ ආදරය කරන්න හිතෙන්නේ කාටද කියන එක ඔබව හඳුනාගත්තායින් පස්සේ ඊට පස්සේ මතන් ලේසි අපිට හැමදේම ජීවිතය ගැන තේරුම් ගන්න. ඔබ ගේ කෙනෙක්ද නැත්නම් බයිසෙක්ෂුවල් කෙනෙක්ද නැත්නම් ට්‍රාන්ස්ජෙන්ඩර් කෙනෙක්ද ලෙස්බියන් කෙනෙක්ද කියන එක ගැන ඉතින් එහාට ඊළඟ ප්‍රශ්න වලට අපිට යන්න ලේසි ඔබගේ හැඟීම හඳුනා ගත්තොත්.
නමුත් මේ ප්‍රශ්නය අහන විදිහට කවදාක්වත් ටීනේජ් වයසේදී වෙච්ච ලිංගික ක්‍රියාවලියන් නිසා ඔබගේ කෙනෙක් වෙන්නේ නැහැ. නමුත් ඔබගේ ඇඟ ඇතුලෙන් තමා මේක එන්නේ. මේ ඇඟ ඇතුලෙන් එන දේ හඳුනාගෙන ඔබ වෙලා ඉන්න කියන එක තමා අපේ නූතන මතයන් අනුව නූතන කවුන්සලර්ස්ලා නැත්තම් නූතනදී අපි උගන්වන දේවල් මේ ගැන කතා කරන අය අපි හැමෝම දැන් කියන්නේ තමන් තමාම වෙලා ජීවත් වෙන්න. එතකොට ඔය හුඟක් ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඉතින් මෙවැනි ප්‍රශ්න ඔබට අපේ ගේ ශ්‍රී ලංකන් වෙත යොමු කරන්නට පුළුවන්. ඉතින් එවැනි ප්‍රශ්න වලට අපට පුළුවන් විදිහට අපි උත්තර සපයන්න අපේ උත්තර දෙන්න බැරි නම් අපි හොයලා බලලා හරි උත්තර සපයන්න. ඉතින් ඔබගේ ප්‍රශ්න ගේ ශ්‍රී ලංකන් වෙත යොමු කරන්න. එතකොට අපි ඉදිරියේදී ඒ ගැන සාකච්ඡා කරගෙන යන්න. ඉතින් නැවත වීඩියෝ එකකින් හමු වෙනකන් ඔබලු සියලු දෙනාටම ජය සතුට සම්පත.